මොනවදත් ඔයාලා හැමෝටම වැදගත් වෙන වීඩියෝ එකක් ගැන තියෙන. ඔයාලා අහලා තිබ්බා කේවර්ක් සයිට් එක ගැන වීඩියෝ එකක් කරන්න නැද්ද කියලා. ඒ සයිට් එක ගැන තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. එහෙනම් අපි වීඩියෝ එකේ ඉන්ට්‍රෝ එකට ගිහලා කතා කරමු මේ සයිට් එක කොහොමද වැඩ කරන්නේ, කොහොමද account එක හදන්නේ කියලා. මේක ගැන වීඩියෝ සීරීස් එකක් මේ ඔයාලා ඉල්ලනවා නම් වීඩියෝ සීරීස් එකක් මම ගහලා දෙන්නම්. නැත්නම් අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ සයිට් එක account එක ක්‍රියේට් කරගන්නේ කොහොමද කියලා. එහෙනම් අපි යන් ඉන්ට්‍රෝ එකට. ඉන්ට්‍රෝ එකට ගිහලා වැඩේ පටන් ගමු. හරි එහෙනම් සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම අද තව වීඩියෝ එකට. මුලින්ම කියන්න අපේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා like එකක් දාලා එකතු වෙලා ඉන්න අපිත් එක්ක දිගටම අපේ videos බලන්න පුළුවන් ඔයාලට. එතකොට එහෙනම් අපි යන් site එක පැත්තට. මේ තියෙන site එක ඔයාලට ගන්න දෙයක් නැත්නම් මම link එක දාලා දෙනවා පහළ description එකේ. ඔයාලා link එකෙන් ගිහිල්ලා download කරගන්න. මේ link එකෙන් ගිහිල්ලා site එකට එන්න. මම ඕන search කරලා පෙන්නන්න. කේවර්ක් කියලා සෙට් කරලා ඉන්ටර්ෆේස් එකක් එනවා. ඊට පස්සේ උඩම තියෙන සයිට් එක ක්ලික් කරගන්න. ඊට පස්සේ අර ඉස්සල්ලා වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. ඊට පස්සේ ඔයාලා මෙතන තියෙනවා sign in හරි sign up කරගෙන කියලා. මම sign in දෙන්න. මම ඊට පස්සේ Google දීලා account එකක් දෙනවා වගේ. ඊට පස්සේ ඔයාලා ඒක දුන්නාට පස්සේ ඔයාලා මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එන්නේ නැහැ. ඒක මම මුලින්ම කියන්න ඕනේ. ඔයාලා වෙන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට මම මේ account එක හදාගෙන ඔක්කොම කරගෙන තියෙන හින්දා තමයි එහෙම ආවේ. මම මේක අලුතින් මේ වෙලේ පටන් ගත්තේ. ඒ මට ඔයාලට කියලා දෙන්න ඕනේ කියලා හිතනවා. ඔයාලා ගොඩක් ඉල්ලපු හින්දා මේකයි legit එක ගැන දෙකම කියලා දෙන්න. legit එක ගැන මම ඉස්සරහට කියලා දෙන්න. Truelancer site එක ගැන කියලා දීලා තියෙන්නේ. දැන් මේක ගැන මම කියලා දීලා ඊළඟ legit එක ගැන කියලා දෙන්න වෙනම වීඩියෝ එකකින්. ඊට පස්සේ ඔයාලට මෙතන general කියන තැනට ආවට පස්සේ ඔයාලා සයිට් එකේ ඔයාලා ප්‍රොෆයිල් ලින්ක් එක බලා ගත්ත හැකි. ඊට පස්සේ එනවා header theme කියලා. ඒකේ ඔයාලා light light dark card දාගත්තා. light දැම්මම මේ theme එක white color වෙනවා. dark දැම්මම කළු පාට වගේ වෙනවා. ඊට පස්සේ user name එකට ඔයාලා නම දෙන්න පුළුවන්. ඊට පස්සේ phone number එකට ඔයාලා number එක දීලා මෙතන verify කරන්න code එකක් එනවා. ඒ code එක enter දෙන්න. ඊට පස්සේ ඔයාලා email address එක type කරගන්න. මෙතනට ඔයාලා time zone add කරගන්න. මම මේ දැනට තියෙනකම තියාගන්න time zone එක ඔයාලා එක් කරගන්න ඔයාලට කැමති එකට. ඊට පස්සේ තමයි ඔයාලා password එක දාන්න පුළුවන්. ඊට පස්සේ profile icon උඩ පාරක් ක්ලික් කරගන්න. profile කෙනෙක් උඩ පාරක් ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට profile එක හදාගන්න දෙනවා. ඊට පස්සේ උතන ඔයාලා name එක දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා මෙතන profile picture එකක් දෙන්න. ඔයාලට කැමති profile picture මම දැන් දීලා තියෙන හින්දා දෙන්න යන්නේ නැහැ. මම දැන් දීලා තියෙන හින්දා දෙන්න යන්නේ නැහැ profile picture. ඊට පස්සේ ඔයාලා මෙතන අහනවා what do you do කියලා. ඒකට ඔයාලා මොකක් හරි team එකක් හරි about එකක් හරි දෙනවා. පොඩි ෂෝට් කැප්ටන් එකක් තියෙනවා නම් ඒක ඇඩ් කරගන්න. මම අය දාගත්තා මේ Nifty Webby එකේ team එක දාගත්තා මම ඒකට. ඊට පස්සේ එතනින් අහනවා about you කියලා. ඊට පස්සේ ඔයාලා මෙතන තමයි වැදගත්ම දේ. මෙතනට ඔයාලා දාගන්න ඔයාලා කරන්න මොනවද, ඔයාලා මොකද්ද කම්පැනි එකේ නම, ඔයාලා කොච්චර එක්ස්පීරියන්ස් එකක් තියෙන කට්ටිය කියලා about එක හොඳට හදාගන්න. ඔයාලට හදාගන්න තේරෙන්න නම් ChatGPT එකට හරි Gemini එකට හරි දීලා හොඳ එකක් හදාගන්න. ඒක ගැන තේරෙන්නේ නැහැ තමයි message එකක් දාන්න. description එකේ number එක කියන message එකක් දාන්න. මම කියලා දෙන්න හදාගන්න විදිය. ඊට පස්සේ මෙතන ඔයාලා තියෙනවා skill කියලා. ඒ skill 12ක් add කරන්න පුළුවන්. මම දැන් 6 add කරලා දෙනවා. මෙතන add skill කියලා ඔයාලා තියෙන skill ටික add කරගත්ත හැකි. මම දැන් ටේප් close කර ගන්නවා add කරලා තියෙන හින්දා. ඊට පස්සේ මෙතන business hours කියලා දාලා දෙනවා. ඒකට මම දා ගන්නවා from කියන එකට 12 am කියලා. ඊට පස්සේ 2 කියන එකට දා ගන්නවා 11 pm කියලා. ඊට පස්සේ country වලට auto select කරලා ඇති. ඊට පස්සේ මෙතන profile banner එක එනවා. profile banner එකට ඔයාලට එකක් හදාගත්තා. මම තාම ඒක හදාගත්තේ නැහැ. මම ඊට පස්සේ මෙතන save දෙනවා. ඊට පස්සේ ඒක save වෙනවා. ඔයාලට message එකක් කරනවා save කියලා. you are setting have been save කියලා. ඊට පස්සේ ඔයාලට මෙතන තියෙනවා withdraw method කියලා. අන්න ඒක උඩ වාර ක්ලික් කරගෙන ඔයාලා debit card එකයි credit card එකයි add කරගත්ත හැකි. මේ මම විශේෂයෙන් කියනවා මෙතනට ඇඩ් කරගද්දි ඇඩ් කරගන්න ඔයාලා මේන් ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ් ඇඩ් කරගන්න එපා. අලුත් එකක් හදාගන්න මේ කිසි ඉෂුව එකක් නැහැ. මට බැරි වෙලා මොකක් හරි එකක් වුණොත් කියලා තමයි. නැතු මේක ගැන කිසි හැකියාවක් නැහැ. මේක මොකක් හරි ඩවුන් නේද නැත්නම් මේකේ අපේ account වල මොනවා හරි වෙයිද කියලා. එහෙම තාම කිසිම අවුලක් නැහැ දැනට. කියන්න බෑනේ ඉස්සරහට කොහොම වෙයි කියලා. ඒක හින්දා පුළුවන් නම් ඔයාලා බැංකුවට ගිහිල්ලා රුපියල් 1000ක් 500ක් වගේ දාලා අලුත් account එකක් open කරගෙන
ඒ කාඩ් නම්බරේ මේකට ඇඩ් කරගන්න. ඊට පාට ඇඩ් කරගන්න ලේසියි. මම මෙතන නිකන් පෙන්නන්න දාගෙන මේ බොරු එකක් දාන්නේ. මෙන්න එතන දාලා මෙතන සේව් කියන එක දෙන්න. දැන් සේව් වෙන්නේ නැහැ. ඉන්වැලිඩ් කාඩ් නම්බර් කියලා ගන්නවා. ඒ කියන්නේ වැරදි කාඩ් නම්බර් එකක්ලු. ඒකෙන් ඔයාලා හරිය දාගෙන සේව් වෙන්න. ඊට පස්සේ සේව් වෙනවා. නොටිෆිකේෂන් ඊට පස්සේ ඔයාලා ඔටෝ සිලෙක්ට් කරලා ඇති. ඒක සේව් දෙන්න. ඔයාලා බ්‍රවුසර් එකෙන් නොටිෆිකේෂන් එක ගන්න ඕන නම් මෙන්න ඒක ඔන් කරගන්න. මම ඔන් කරගන්නවා. මේක ඔයාලට වෙනවා. ඔයාලා මේ අක්කරේ ඔෆ්. ඔයාලා මේ නොටිෆිකේෂන් එකක් හරි ඔෆ් වෙලා තියෙනවා නම් ඔන් කරගන්න ඔක්කොම ටික. ඔයාලා මුලින් ඉඳන් වෙන්නම් එන්න. මෙන්න මේ විදියට තියෙන්නේ. ඒ ටික ඔක්කොම ඔන් කරගන්න. ඊට පස්සේ මම මෙතන සේව් දෙනවා. ඒ විදිහට තමයි මේ සයිට් එකේ account එක හදාගන්න තියෙන easy step එකක් තියෙන්නේ. ඔයාලා account එකේ about එක හදාගන්න මම ඉස්සෙල්ලා කිව්වා වගේ මෙන්න මේක හදාගද්දි ගොඩක් හොඳ එකක් හදාගන්න. නැත්තම් ඔයාලා ඕඩයක් ගන්න ගියාම පොඩ්ඩක් අමාරුයි. අනිත් දේ තමයි මෙතන profile picture එකට නිකන් normal එක දාන්න එපා. හොඳ මුණ පේන image එකක් දාන්න. නැත්තම් යාලා AI බොට්ලා කියලා ඒතර ඒවා remove කරන්න ඉඩ තියෙනවා. ඒ හින්දා ඒ ටිකත් හරියට හදාගන්න. මෙතන ෆෝන් නම්බරේ වෙරිෆයිඩ් උනේ නැත්තම් මම මැසේජ් එකක් දාන්න. මම ඒකට ක්‍රම දෙකක් තුනක් තියෙනවා. ඒ ටික කියලා දෙන්න. එහෙනම් මම හිතනවා අද වීඩියෝ කාඩ් එකක් දෙයක් වෙන්නද කියලා. එහෙනම් මේ වීඩියෝ මොකක් හරි අවුලක් තියෙනවා නම් නැත්තම් නොතේරුම දෙයක් තියෙනවා නම් මට මැසේජ් එකක් දාන්න. නැත්තම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේකේ ඒ වර්ක් සයිට් එකේ විග්ගයක් දාන්න හැටි මම කියලා දෙන්නම්. මේකේ විග්ගයක් දාන්න ටිකක් රූල්ස් වැඩි. ඒක හින්දා මම ඊටත් ඔක්කොම ඔයාලට කියලා දෙන්න. එහෙනම් අදට වීඩියෝ නවත්තනවා. ඔයාලා යාළුවෝ ඉන්නවා නම් ඔයාලට වැදගත් වගේ හිතනවා නම් ඔයාලා යාළුවන්ට ෂෙයා කරලා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම ජය වේවා. දරපු ගිල්ල එනවා.